අපිට පැවරලා තියෙන්නේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පිළිගැනීමේ කතාවක් සහ ස්තුති කතාවක් සහ කෙටි ගුණ කථනයක් සිදු කිරීමටයි. නමුත් අවස්ථාවේ හැටියට අපි කල්පනා කරනවා පිළිගැනීමේ කතාවත් ස්තුති කතාවත් සහ කෙටි ගුණ කථනයක් යන තුනම අපේ හිතවත් මිත්‍ර ඕෂධ කුමාර විජේතුංග මහත්මයා විසින් සිදු කරාවි කියලා. අනිත් පැත්තෙන් අර මම ඉස්සෙල්ලා හිතුවේ පවුලේ ඥාතියෙක් විසින් මේ පිළිගැනීම සහ ස්තුතිය සිදු කරලා යුතුව තිබුණත් මට මේකේ 아무තු වෙනසක් පේන්න නැහැ. මොකද දිමන්ත රොඩ්රිගෝත් අපිත් ඕෂධලා මෙතන පැමිණලා සිටින බොහෝ දෙනෙක් ඉතාම කුඩා කාලේ ඉඳන් මම හිතන අවුරුදු 10ට අවුරුදු 6 7 ඉඳන් එකම පන්තියේ එකම සහෝදරයන් හැටියට හිටපු අය නිසා ඒක එකම පවුලේ කෙනෙක් කරනවා හා සමානයි කිසිදු වෙනසක් නැහැ. මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපි හිතවත් සහෝදර ඕෂධ කුමාරට මේ කතාවල් තුනම පිළිගැනීම කෙටි ගුණ කථනය සංස්කෘතික කතාව සිදු කරනවා. ස්තුතියි. පැමිණි ආමන්ත්‍රණ සභාවෙන් අවසරයි. වැඩමවදාළ ආරමහා සංඝරත්නයට අපි අපි වෙනුවෙන් අනුකම්පාවට පැමිණීම පිළිබඳව පළමුවෙන් අපගේ ගෞරවනීය පාද නමස්කාර ස්තුතිය පුද කරන ගමන්ම මගේ කල්යාණ මිත්‍ර දිමන්ත රොඩ්රිගෝ මගේ කල්යාණ මිත්‍රයාගේ ආදරණීය භාර්යාවන ප්‍රියාගේ මේ සහෝදරියගේ මේ අවසාන කටයුතු සඳහා සපැමින් විශේෂයෙන්ම දිමන්ත රොඩ්රිගෝ අපගේ මිත්‍රයාගේ සියලුම ඥාතීත මිත්‍රාදීන් සහෝදර සහෝදරයන් ඔහුගේ දුවදරුවන් සහ ඔහු ඉගෙනගත් පාසලේ සියලුම ආදි ශිෂ්‍යයින්ද රිත්ගාල් රිච්මන්ඩ් විද්‍යාලයේ සියලුම ආදි ශිෂ්‍යයින්ද ඊළඟට දිවන්තගේ මෑණියන්ගේ ගම් ප්‍රදේශය වෙන රත්නපුර ප්‍රදේශයෙන් පැමිණි සියලුම ඥාතීත මිත්‍රාදීන්ද මධ්‍යගම ප්‍රදේශයෙන් සහ දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්ගෙන් සපැමිණි සියලුම ඥාතීත මිත්‍රාදීන් සහ දිමන්ත රොඩ්රිගෝ මිතුරා දැන්ට ජීවත් වෙන මොට්ටෝ ප්‍රදේශයේ ඒ ගම්මාසෙන් අසල්වාසීන්ව පළමුවෙන්ම ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. මට කුඩා දිමන්ත රොඩ්රිගෝ සහ ප්‍රියානි ගැන කුඩා හැඳින්වීමක් දීමට අවස්ථාවක් ලැබීම මා භාග්‍යයක් කොට සලකනවා. මොකද මගේ කුඩා කල මම දන්නා පරිදි මෙතන බොහෝ දෙනෙක් අපගේ පන්ති මිතුරන් ඉන්න ඔවුන් දන්නා පරිදි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ kindergarten එකේ ඉඳලා මා ඒ කියන්නේ grade 1 වලටත් ඉස්සෙල්ලා ඉඳලා දිමන්තයි මායි කුඩා කාලේ ඉඳලා අපි එකට අධ්‍යාපනය ආදාරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ. ඉතින් දිමන්ත ගැන කියනවා නම් ලංකාවේ ඉතාම කීර්තිමත් පරපුරකින් පැවතෙන ඔබ සියලු දෙනා දන්නා පරිදි මේ පානදුර ඓතිහාසික පුරවරයට නැකම් කියන ඒ ආතවි DS කියන්නේ පොස්මාම යන විදුදාවෙල්ලෙලත් ඒ ආතවි DS කියන්නේ මගේ දිමන්ත සහෝදරයාගේ මුත්තනුම සහ ගාල්ල විශාඛා විද්‍යාලයේ ඒ භූමි ප්‍රමාණය සහ එම ගොඩනැගිලි රජයට දම් දී ඒ ජෙරමියස් ඩීඑස් ප්‍රාන්දු කියන්නේ මිත්‍රණියන් සහ විමාන්තගේ ඔය මෑණියන්ගේ ගම් ප්‍රදේශවල රත්නපුරේ ප්‍රදේශයේ අපි දන්නා සියලුම එයන්ට දෙන්න ෆෝන් නම්බර ඇතුළු සියලුම දෙනා ඒ ඉතාම කීර්තිමත් ගෞරවනීය පරපුරකින් පැවතෙන ඉතා වටිනා මිත්‍රයෙක් තමයි දිමන්ත රොඩ්රිගෝ කියන්නේ. ඔහුගේ සහෝදරයන් සියල්ලම අපගේ සහෝදරයන් හා සමානව අපි කුඩා කල සිට ඇසුරු කරලා තියෙනවා. අප දන්නා කාලේ ඉඳලා ප්‍රියානි සහෝදරියත් අපේම පවුලේ කෙනෙක් විදියට අපිට ඉතාම ඉහළ ආගන්තුක සත්කාර හැකියපමණ දන්නා කාලේ ඉඳලා අපි ගිය සෑම අවස්ථාවකදීම අපි ඉතාම සුවද අපේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළින්ම පෙරනමපු ගෞරවනීය කාන්තාවක් විදියට මාගේ ප්‍රියාන් සහෝදරිය මා හඳුන්වන්න කැමතියි. ඇය රෝගාතුර වූ දා සිට ඇයට නන්නයගේ ඇයගේ රෝගය සඳහාද උපකාර කරා වූ ශ්‍රී ජයවර්ධනපුර මහරුවලේ වෛද්‍යකාර මණ්ඩලයට ඇය වෙනුවෙන් නොයෙකුත් ඇයගේ සුවදුක් විමසීම සඳහා දිවෙණි නන්දසිංහගේ විශේෂයෙන්ම මිත්‍රයින් නෑදෑයන්ට මේ වෙලාවේ මාගේ කෘතඥතාව ස්තුතිය පුද කරනවා ලබනවා. ඒ වගේම මාගේ මිත්‍රයා දිමන්ත රොඩ්රිගෝ මාගේ මිත්‍රයා ඔහුට පුළුවන් ඉතාම ඉහළ ඉතාම වටිනා විදියට ඇයව රැක බලාගත්ත ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සියලු දේ හැකි සෑම විදියකින්ම ඉතාම ඉහළම ආකාරයෙන් ඇයට සැලකූ බව මම හොඳාකාරවම දන්නවා. මා පවුලේ ඇයගේ සුවදුක් විමසීමට නොයෙක් අවස්ථාවල නිවසට පැමිණලා මම ඒ නැවතිලත් ඉඳලා තියෙනවා. ඇය රෝහල් ගත වන සෑම අවස්ථාවකම මම ඇය මුක් බැලීමට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඊටාම වටිනා සහෝදරියක් තමයි අද අපිට
නැති වෙලා තින්නේ. නමුත් අප සියලු දෙනාම මේ ලෝක ධර්මතාවයට අප යටත් වෙනවා. ඒක මුහුණ දිය යුතුයි. කොතරම් සැප සම්පත් තිබුණත්, කොතරම් ධනය තිබුණත්, බලය තිබුණත්, කොතරම් වැදගත් ස්ථානවල අපි වැජඹුණා අපට අවසානයේ මේ ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. මොකද අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. අපි ඉපදෙනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, මරණය කියන එක අපිට උරුමයි. ඒ යථාර්ථයට ස්වභාවධර්මික බලවේගයට තමයි ඈත් කරලා තියෙන්නේ. කෙසේ වුවත් මේ අවස්ථාවට නොයෙකුත් දුෂ්කරතා මත මේ පැමිණි අයට අවසන් ගෞරවය දැක්වීමට මේ සැපැමිණි ඔබ සියලු දෙනාටම පවුලේ දිමන්ත රොඩ්රිගෝ ඇතුළු ඒ මාගේ කල්යාණ මිත්‍රයා ඇතුළු පවුලේ අය වෙනුවෙන් මා ඔබ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඒ වගේම මෙම ආමංගල කටයුතු අවසානයේ කුඩා අය වෙනුවෙන් සකස් කරපු ඇගේ ආත්මයට, ඇගේ ජීවිතයට පරලෝක භවයේ සුඛී සුවපත් භාවයට පත් වීම සඳහා පින් අනුමෝදන් කිරීම සඳහා සුභෝජන සංග්‍රහයක් අපි ලෑස්ති කරලා තියෙනවා. එයත් භුක්ති විඳීමට පැමිණෙන මේ ඉතා ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මිනුවම් පිටිය සුසාන භූමියේදී ඇයගේ අවසාන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. හැකි පමණින් හැකි අය සහභාගී වෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.